Hi guys, ඉතින් අපි අද යන්නේ Days of Jania කියන page එකෙන් වීඩියෝ ටික ගන්න අපි අද අපි යන්නේ travel කරන්න යන්නේ. යන්න අපි එහෙනම් travel කරන්න. Let's go. So guys, ඉතින් අපි මේ මල්ලි ඉන්නේ. යන්න අපි එහෙනම් travel කරන්න. කොහමයි බයික් එක? හරිද? ඉතින් අපේ සොඳුරු ගම්මාන එල්ලේ අය අපි ඉන්නේ. අපි කොහෙද මට යන්නේ අද? කන්දේ යන්න. කන්දේ. මෙහෙන් යනවද? නැත්නම් මෙහෙන් හමුඩාට යනවද? මෙහෙන්. මෙහෙන් නේ? මෙහෙන් ගිහිල්ලා කොහාටද යන්නේ? මෙහෙන් ගිහිල්ලා ගල්කොටුට යන්න. එහෙ රිමිනිය තියෙන්නේ. එදමිනිය කඩන්න නම් බෑ. අපි අය දවසක යමු ඒක තිබ්බොත් කඩමු. නැතුව ඉතින් මං හිතන විදිහට එන්න. ගයිස් යාළුවනේ ඉතින් අපි යන්නේ. යන්. අර සුද්දයිලෙම ගියා ගහකන්න තියෙන්නේ. ඈ? අර සුද්දයිලෙම ගියා ගහකන්න තියෙන්නේ. අනවල. එහෙ යන්න බෑ. එහෙ දුර වැඩි. අපි යනකො බා. එහෙ යන්න බෑ. අපි මෙහෙ යමු. යාළුවනේ යන්න අපි දැන් traveling. ඉතින් අපේ කැලේ අර තියෙන අපේ ගේ යන්නේ පොල්ලතු කවුද නේද? අපේ ඇලේ. ගල උඩින් යනවද මෙහෙන් යනවද? ගල උඩින්. ගල උඩින් මං කොහෙන්ද? ගල උඩ අමාරු නෑ යන්න. හරි ගියොත්. ඔව් ඉඳුරු කටුත් තියෙනවා. බාට දාන්නේ යාලේ. ඔය යන්න මොනින් මලය හිතින් බිච්ච බට්ටා වගේ ඉතින් යනවා එකත් මලයත් එක්ක vlog එක කරන්න මුනේ අද යාළුවන්ට පන්තිද ඒක නිසා අද vlog එකක් දානවා කිව්වා මම මේ නිසා මම දෙනවා යනවා මෙහෙම ඔව් බලාගෙන මේ කවුද බම් මේ පොලොස් කපලා දාලා තියෙන රිලවුද නෑ ඉන්නවට වෙන්නේ කවන්න ඔකෝ ඉතින් නෑ කොහොම මහන්සියකෝ යාළුවනේ අපි යාළුවකට ගිහිල්ලා බත් කමු බත් ටික පැක් කරන් තියෙන වතුර බෝතලයක් ඔයා ගත්ත නේද? හොඳ ගලක් කොහෙද තියෙන්නේ? හොඳ ගලක් තියෙනවා අපි. කොහෙද තියෙන්නේ? අපි අරහෙන් ඔහම බෑනේ ඉතින්. අපි මෙහෙන් ගිහලා යන්නද? මෙහෙන් ගිහලා අර ගලට යන්න ගල් කොටු ආන්නේ ගලක් තියෙන්නේ නේද? අර හේ ගල් කොටුවේ. ඔව් ඒක සුද්දාච්චිලා ගල් කොටුවේ. ආන් ඒක. මං කාලෙකින් යල්ලනේ ගියෙත් නෑ ගල් කොටු පැත්තේ. අපි යන් එරමියා විදිහට ගන්න බලමු. ඔව් ඉතින් මේ ගෙදරක් කරහා අපි යන්නේ. ඒ ගෙදරින් අපි ගිහිල්ලා සෙට්ටමුද එන යාළුවනේ. එහෙනම් සෙට්ටමු ඒකට ගිහිල්ලා අම්මට බල්ලෙකුත් ඉන්නයි හරි ගිහලා අපි සෙට්ටමු. ගයිස් ඉතින් අපි මේ මල්ලි ඉන්නේ. යන්න අපි එහෙනම් travel කරන්න. කොහමයි බයික් එක? හරිද? ඉතින් අපේ සොඳුරු ගම්මාන එල්ලේ අය අපි ඉන්නේ. අපි කොහෙද මට යන්නේ අද? කන්දේ යන්න. කන්දේ. මෙහෙන් යනවද? නැත්නම් මෙහෙන් හමුඩාට යනවද? මෙහෙන්. මෙහෙන් නේ? මෙහෙන් ගිහිල්ලා කොහාටද යන්නේ? මෙහෙන් ගිහිල්ලා ගල්කොටුට යන්න. එහෙ රිමිනිය තියෙන්නේ. එදමිනිය කඩන්න නම් බෑ. අපි අය දවසක යමු ඒක තිබ්බොත් කඩමු. නැතුව ඉතින් මං හිතන විදිහට එන්න. ගයිස් යාළුවනේ ඉතින් අපි යන්නේ. යන්. අර සුද්දයිලෙම ගියා ගහකන්න තියෙන්නේ. ඈ? අර සුද්දයිලෙම ගියා ගහකන්න තියෙන්නේ. අනවල. එහෙ යන්න බෑ. එහෙ දුර වැඩි.
එහි යන්න බෑ. අපි මෙහෙම යාළුවනේ යන්න අපි දැන් traveling. ඉතින් අපේ කැලේ අර තියෙන අපේ ගේ යන්නේ පොල්ලතු කවුද යන්නේ? අපේ ඇලේ. ගල උඩින් යනවද මෙහෙන් යනවද? ගල උඩින් යනවා. ගල උඩින් මං කොහෙන්ද? ගල උඩ අමාරු නෑ යන්න. හරි ගියොත්. ඔව් ඉඳුරු කටුත් තියෙනවා. බාට දාන්න යාවේ. ඔය යන්න මුලින් මලය හිතින් බිත්ත බට්ට වගේ ඉතින් යනවා එකත් මලයත් එක්ක vlog එක කරන්න මුනේ අද යාළුවන්ට පන්තිවි ඒක නිසා අද vlog එකක් දානවා කිව්වා මම ඒ නිසා මම දෙනවා එනවා මෙහෙන් ඕ බලාගෙන මේ කවුද බම් මේ පොලොස් කපලා දාලා තියෙන රිලවුද නෑ ඉලිවන්ට වෙන්නේ කවන්නේ ඔක්කොයි ටික නෑ මහන්සියකෝ යාළුවනේ අපි යාළකට ගිහිල්ලා බත් කමු බත් ටික පැක් කරන් තියෙන වතුර බෝතලක් ඔයා ගත්ත නේද? හොඳ ගලක් කොහෙද තියෙන්නේ? හොඳ ගලක් තියෙනවා අපි. කොහෙද තියෙන්නේ? අපි අරහෙන් ඔහම බෑනේ ඉතින්. අපි මෙහෙන් ගිල්ලන්ද? මෙහෙන් ගිල්ල අර ගලට යන ගල් කොටු ආන්ගේ ගලක් තියෙන්නේ නේද? අර හේ ගල් කොටුවේද? ඔව් ඒක බාස්ලා ගල් කොටුවේ? ආන් ඒක මං කාලෙකින් යල්ලනේ ගියෙත් නෑ ගල් කොටුවකට අපි යන් එරමියා විදිහට ගන්න බලමු ඔව් තියේ මේ ගෙදරක් කරහා අපි යන්නේ ඒ ගෙදරින් අපි ගිහිල්ලා සෙට්ටමුද එන යාළුවනේ එහෙනම් සෙට්ටමු ඒකට ගිහිල්ලා අම්මටයි බල්ලෙකුත් ඉන්නයි හරි ගිහිල්ලා අපි සෙට්ටමු යාළුවනේ ඉන්නේ බල්ලෙක් ඉන්නේ මේ තියන්නේ ගෙදර මං කිව්වේ අනේතු vlog එකක් කරන්න අපි vlog එකක් කරන්න YouTube channel එක යනවා vlog එකක් කරනවා bye bye එහෙනම් ඔයා පාඩියේ වහනින්ද? යාළුවනේ මම අපි හොරෙන් යන්නේ කොහමද දැක්කා කමෙන්ට් අවුලන්නේ vlog එකක් කරනවා කිව්වම යාළුවේ මොන දෙයක් කරන්න දෙනවා ඉතින් ජනියා. යාළුවනේ දැන් යමු ගල් කොටුවට ඊයි බං ඒ ගල් කොටුව කියන්නේ යාළුවනේ ගල් මැටල් මෙතන ගයක් හදනවනේ හර්ෂාන්ද මාමල්ලි මේ ඔය පැත්තේ ගෙවල් තම හදන ගම අවුරුද්දට ලැහැත්ති කරගන්න දවසද අපේ කැට ගහන්නේ අවුරුද්දට නෙවෙයි ඊට කලින් මාසයක් තියලා මෙතන චන්ද්‍රයන්චි තියනවා හරි අපේ එන්නේ පවන කේනා අපේ වීඩියෝ එකක් කරනවා. අපි vlog එකක් කරනවා ඔපෝ යාළුවනේ පොඩි උන් ගොඩක් ඉන්න ලැජ්ජායිද තමන්නේ බාධක අතරින් තමයි යන්න ඕනේ ඒ විනා ගිහිල්ලා පතුරයි දැන් ඒක යන්න කමන්නේ යාළුවනේ එල්ලලා යාළුවනේ මේ අපේ ඉන්නේ ස්පාන් කියලා හිතන් ඉන්නේ මල්ලි කෙනෙක් ඌ හෙල්මට් එක උතර ඉන්නේ ස්පාන් නැගේ කොහොමද බයික් එකේ සිප්පරි නේද ඊළ
ගහන්න මල්ලි බලන්න. එහෙනම් යාළුවනේ අපි යනවා. යනවා බයි. බයි. ඊය ගහන්න. එනවාද අපිත් එක්ක බ්ලොග් එක කරන්න? ගල්කොටුවට. කෙවින් මල්ලි එනවද? මෙතනින් වාගේ NS එක පාක් කරලා එන්න. වාගේ NS එක පාක් කරලා එන්න මෙතනින්. කොල්ලෝ නෙමෙයි අපේ අයියලාමයි. අයියලා. යාළුවනේ ඉතින් අපිට මල්ලි කෙනෙක් සෙට් වුණා. කමන්නේ. උඹ කලින් කිව්වා නම් උඹට බෑග් එකක් හරි ගේන්න තිබ්බනේ. අය. යාළුවනේ අපි යනවා. යනවා බයි. බයි. යාළුවනේ අපිට මල්ලි කෙනෙක් සෙට් වුණා. කොල්ලෝනේ. මේ අපි පොඩි බට්ටා. යාළුවනේ අපි දැන් ගල්කොටුවට ගිහලා එරමිනියා ඉදිලාද කියලා බලලා තිබ්බොත් කඩලා නැත්තම් බත් ගෙනාවා වතුර ගෙනාවා ඒවත් කාලා හන්දේ පැත්තේ යනවා නම් කොහෙන්ද යන්නේ? මෙහෙන් යන්නේ අරින්ද? මෙහි වටෙන් යන්ද? අය පොඩක් අනිත් පැත්ත හරවන්න. මේ යාළුවනේ අය කොහෙද යන්නේ? ඔහෙන් යන්නේ නැහැ මෙහෙන්. මෙහෙ ලේසි. ඔයාලා දන්නවා ඩේෂොක් සසුන් නැත්තම් ඩේෂොක් සසුන් මේ YouTube channel එක subscribe කරන්න. Days of Sasun කියලා එකක් තියෙනවා. Days මගේ Days ඒ Days of Sasun කියන එකත් ඔයාලා subscribe කරලා ගන්න. චාලි කියලාත් ගහලා බලන්න. ඒ අයකට subscribe කරලා ගන්න. Sasun කිගෙත් ඒ යාළුවත් අපිත් එක්ක කරේ. අපි දෙන්න තරහ වුණා ඉතින්. තරහමර අමතක කරලා ඉතින් ඔයාලා subscribe කරන එකත් පවුනේ. ඩේෂොක් සසුන් අයියලා මේ channel account එකක් තිබ්බා. හරි හරි යමන් කියවන්න නැතුව මේ දින රෙන්නිස් පහන් කියලා හිතන් ඉන්න මල්ලයි ගෙදර. අපි යමු. මේ අපි දැන් උඹට මහන්සි නැද්ද මේ තියෙන මල්ලයි ගෙදර? දැන් අපි ළඟ ඉන්නේ. උඹ එතනද? උඹ නෑන්ද? හා බයි. හා. යාළුවනේ යන් අපි කකුලත් එක්ක ඉඳලා යාළුවනේ. හෙට අපි දන්සි මේ අරහෙගෙන බෝගහ මුලට. එච්චර දුර වැඩිනේ. යාළුවනේ මං අනිද්දා වගේ දානවා පිලුම් ගහන වීඩියෝ එකක්. ඔයාලට පිලුම් ගහන්න කියලා දෙන වීඩියෝ එකක්. ඒක ඉක්කන්න තව තියෙනවා යාළුවනේ ඉන්න කොට වීඩියෝ කරලා තියෙන්නේ. ස්ටෙප් ටිකක් කියලා දෙන්න ඉතින්. ඕන විදියට මේ අයියා කියලා දෙනවා. අම්මෝ යාළුවා. මේ දෙන ගාල අම්මෝ guys. යාළුවනේ. අඩෝ කියන්නේ එරමිනියා තියෙයිද? අඩෝ එරමිනියා තියෙයිද? අයි බෝතලයක් කර වෙලා නේද? නැද්ද? යාළුවනේ. ඉස්සර guys මේ පේන ඇති මේ වුණා දැන් පොල්ලෙරිනිය ඉස්සර තිබ්බා. යාළුවනේ කියන කිදි මේ තියන්නේ පොල් එරමිනියා. ගල්ලා පොල් එරමිනියා නෙවෙයි නිකන් එරමිනියා. ඉස්සර guys තිබ්බා අපි ඉතින් ඉස්සර ඇවිල්ලා හැමදාම සුද්දා රහයිනේ. යාළුවා හයි අයියා ඒ කෑ ගන්න එපා. කෑ ගන්න එපා. කවුරුරි කතා කරන සද්දයක් ඇහෙනවනේ. ඕ ඔතන සද්දයක් ඉන්නවා. ඒ ඔක්කොම වේලිලා. යාළුවනේ අපි එරමිනියා කාලා ආයෙන්නම්. එහෙනම් යාළුවනේ අපි දැන් බත් කන්න ඕනේ. ඔයා අයියත් එක්ක එන මහන්දී කොල්ලෝ නැ තිබ්බේ නෑ. ඔයා අපේ අයියත් එරමිනියා කෑවා ඒ ඔක්කොම වේලිලා. බාගයක් විතර කෑවා ඉතින්. දාසිත ඔයා අපේ අයියත් එක්ක කන්න. මම කකුලත් තුලුක් වෙලා තියෙන්නේ. දැන් මිනාඩි මේ අපි 10ක් විතර හෙව්වා ඒ කොල්ලෙන් මිනා තිබ්බෙත් නෑ. නිකන් මිනාවක් තිබ්බේ. කරුවේ නේද? කොතනද කන්න හොඳ පොට් එක බා. අර්තින් මේ උඩ කනවද? බිම කනවද? මෙතන කනවද? මෙතන කමනේ බා. මෙතන හොඳ නැද්ද ලම්සි? මෙතන බාරු. මෙතන හා යාළුවනේ අපි. අයියා අනිතර මිනිහා ගහ. අපි යනවා යාළුවනේ. ඕ. අනිතර මිනිහා ගහ එරමිනියා ඉදිලා නෑනේ. සංසුව. එරමිනියා ඉදිලා නෑ. ඒක මම අර අතන ගහක් තියෙනවා. හිතන ගල බම් පොල්. නයි.
ගයිස් අපි දැන් ආමු. එන බෑග් එක තියා මොනවද දෙන්නේ මේ නෑ. වගේ ගොඩ කාලෙක ඉන්නේ වීඩියෝ එකෙම දාන්නේ. ගමන් යනවා. මම අලුත් channel එකක් හැදුවා නේ ඉතින්. තේරෙන්න කලවලා ගමු. මගේ පොට්ටේ මෙතන ඔය මියා කාල මොකක්ද වෙලා තියෙන්නේ හක්ක. යාළුවනි ඉතින් දැන් අපි බත් කන්න යන්නේ. අපි බත් කාලා සෙට් වෙමු. මම මේ ටික ස්පීඩ් කරනවා ඉතින්. එහෙනම් අපි බත් කාලා සෙට් වෙමු. ඊට බෑගෙන යනවා ඔයාලට පේනවා ඇති. මේ අපි ඉන්නේ අපේ ගල මේ ගලක් උඩ මේ පේනවා ඇති ඔයාලට. දැන් ටිකක් කරුවල වෙලා. අර අයියා කිව්වා වගේ මේ අපි සරුංගල ඉන්න ගලක් තියෙනවා ඔයාලට බලන්න පේයිද දන්නේ නැහැ මේ හරියට අපි දන්නේ නැහනේ. පේයිද දන්නේ නැහැ. ලස්සනයි නේද කොල්ලෝනේ. අර අතන අර අන්න හරියේ චූටි ගලක් තියෙනවා. හරිද? අන්නේ හරි තමයි ඉතින්. කොල්ලෝනේ අපේ බට්ට කෙලිනවා දාගෙන අර උට හෙනට බඩගිනි වලා අපි ආයන්නේ මේ පාරෙන් නෙමෙයි. යාළුවනේ අපි දැන් ගෙදර යන්නේ ළඟයි. ඉල්ලබවිලා මහන්සි හෙනට මහන්සි ගේ ළඟ ඉන්නේ. අම්මෝ. මේ ඇස්සේ වතුර බෝතලේ කැලේ දාලා ඇවිල්ලා. යාළුවනේ ඉතින් අපි කැලේ එන ටික දැම්මේ නෑ. වැටි ආවේ එහෙ එන්න බෑ. වටෙන් නෑ යාළුවනේ. මේ හෙට ඒ ටිකෙන් යනවා. ඒ ටික වලට ඕන හෙට පෙන්නන්න. අපි දැන් යන්නේ ගෙදර යාළුවනේ. අම්මෝ ගේ දැක්කම නිවන් දැක්කා යාළුවනේ. හෙට අපි යනවා පිලුම් ගහන්න වෙලට. වෙලේ හෙට අපි පිලුම් ගහන වීඩියෝ එකක් එවන්න. මං අද ඔන්න ෂෝට් වීඩියෝ එකක් එවට එවන්න අපේ ගෙදර පිලුම් ගහන එක. පිලුම් ගහන කැමති නම් මම පිලුම් ගහනවා බලන්න කැමති නෑ. එහෙනම් යාළුවනේ ගහන කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන් යන පිලුම් ගහන්න පුළුවන් කට්ටිය. යාළුවනේ ගෙදරට ආවා. දාලා ලයික් පාරක් දාලා ෂෙයා පාරක් දාලා කමෙන්ට් කරන් යන්න. එහෙනම් කළා අපි ගියා.